හරි. දැන් වෙලාව ඇති පුතේ අපි එහෙනම් සාකච්ඡා කරන්න ගම්මු පළවෙනි පිටුව ප්‍රශ්න පත්තරේ. හරි. බලන්න 14 වෙනි පාඩම කටින පූජෝත්සවයේ සිරම්බි අඩිය කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්න සකස් කරලා තියෙන්නේ. පහත වාක්‍ය වලට ගැලපෙන කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාරූපේ ලියන්න අපි දන්නවා. මේ අසම්භාව්‍ය ක්‍රියා කොටස් දෙකකට බෙදෙනවා කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා සහ නියමාර්ථේ අසම්භාව්‍ය ක්‍රියා නේද? එහෙනම් කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් යොදනවා නම් කාලයක් හැඟවෙන්න ඕනේ. අපිට ගන්න පුළුවන් හිරි උදා මොකද්ද? කාලයක් හැඟවෙන්න. හිරු උදා වෙද්දී තව මොනවද අපිට ගන්න පුළුවන් කියන්න බලන්න. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවලට කියන්න බලන්න. වෙනස් පිළිතුරු තියෙනවා නම් කියන්න. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. හිරි උදාවන පිට නේද? තව මොනවද ඔයගොල්ලෝ ගත්තේ? හිරු උදා වෙද්දී. තව ඔව් හිරු උදා වෙද්දී කියන එක වඩාත් ගැලපෙනවා. හරිද? ඊළඟට ළමයා මොකක්ද? කියන්න බෑ. ළමයා දුවද්දී නැත්තම් පනිද්දී නේද? නැත්තම් ළමයා නගිද්දී ඒ වගේ කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියාවක් වෙන්න ඕනේ. එහෙනම් ළමයා දුවද්දී ඇදගෙන වැටුනේ. වැසි වසිද්දී නේද? වැසි වසිද්දී නේද? නැත්තම් වැසි වසින විට නේද? නැත්තම් වැසි වසිනකොට නැත්තම් වැසි වසින කල්හි නේද? වැසි වසිද්දී වැසි වසිද්දී ගස් ප්‍රබෝධමත් විය. නිවසියන් රූපවාහිනිය නරබද්දී සොරු නිවසට ඇතුළු වීහ. අම්මා බත් පිසද්දී නැත්තම් උයද්දී නේද? නැත්තම් පිසින විට නේද? පිසිනකොට එන අම්මා බත් උයද්දී මල්ලී තනිව සෙල්ලම් කළේ. කොහොම නමුත් පුතේ කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියාවක් යොදන්න ඕනේ. අර්ථාන්විත වෙන්නත් ඕනේ. වාක්‍යයට ගැලපෙන්නත් ඕනේ. ඊළඟට බලන්න පහත වාක්‍ය ඔව් තුන්වෙනි එකට අද හැලෙත් කියලා ගන්න බෑද? මෙතනදී පුතේ ගන්න ඕනේ අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියා නෙවෙයි කාලාර්ථේ. හින්දා අපි එතෙන්ට ලියාගමු වැසි වසිද්දී නැත්තම් වැසි වසින විට වසිනකොට වැසි වසින කල්හි නේද? ඒ වගේ. වැසි වසින කල හරි. එහෙනම් වෙද්දී දුවද්දී වසිද්දී නරපද්දී උයද්දී ලියපු නැති අය ලියා ගන්න. ඊළඟට පාඩම් කළොත් විභාගයෙන් ජය ලැබේ. පාඩම් කළොත් නේද? වැඩ කරතොත් මුදල් ලැබේ. වැඩ කරතොත් මුදල් ලැබේ. වැසි වැස්සොත් ලිම් පිරේ. වැසි වැස්සොත් අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියාවක් දාන්න ඕනේ. මොනවද අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියා කිසියම් ක්‍රියාරූපයක් මගින් අවිනිශ්චිත බවක් හැඟවෙන්න ඕනේ නේද? ගියොත් පැමිණියොත් යැව්වොත් නේද? මතකනේ අපි ඉගෙන ගත්ත කරතුදු ගියහොත් කියතොත් කළතොත් ගියොතින් ඒවා මොනවද? අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියා. මෙතෙන්ට ගැලපෙනවා පාඩම් කළොත් වැඩ කරතොත් වැසි වැස්සොත් ඊළඟට ගස මනාව රැකුණොත් නේද? ගස මනාව රැකුණොත් අපත් රැකේ. ගස වැරදිලා තියෙනවා නම් රතු පෑනෙන් ලියාගමු. ගස මනාව රැකුණොත් ඉවසීමෙන් ක්‍රියා කළොත් නේද? ඉවසීමෙන් ක්‍රියා කළොත් සැනසීම උදා වේ. වැරදි තියෙනවා නම් රතු පෑනෙන් ලියාගමු. ඊළඟ බලන්න නිවැරදි අක්ෂර වින්‍යාසයේ සහිත පදපේළිය තෝරා යටින් ඉරක් අඳින්න කියනවා. දෙවෙනි පිළිතුර නිවැරදි. දෙවෙනි පිළිතුරේ සියල්ලම නිවැරදි. සුලභ කියනකොට අල්ප ප්‍රාණ බයන්න ලියන්නත් පුළුවන්, මහ ප්‍රාණ බයන්න ලියන්න පුළුවන්. සුලභ අල්ප ප්‍රාණ බයන්නොත් පාලි වචනයක්, සුලභ කියලා මහ ප්‍රාණ ලියුවෝ සංස්කෘත වචනයක්. ඇයි පළවෙනි එක වැරදි? නිකිනි කියනකොට මුර්ධජ ලියන්න එන්න ඕනේ, දුර්ලභ කියනකොට මහ ප්‍රාණ බයන්න එන්න ඕනේ. ඊළඟට සලුව කියනකොට මුර්ධජ ලියන්න එන්න ඕනේ, පුණ්‍ය කියනකොට මුර්ධජ ණයන්න, විලාශය කිව්වොත් වැරදි, විලාසය වෙන්න ඕනේ, දන්තජ සයන්න එන්න ඕනේ. ඊළඟට විදුලි බුබුලු කියනකොට මුර්ධජ ලියන්න එන්න ඕනේ. එහෙනම් 11ට දෙවෙනි පිළිතුර තමයි සියල්ල නිවැරදි. 12 තනකොළ ධර්මදේශනාව කෘතිම ප්‍රදර්ශනයේ සියල්ල නිවැරදි. සංක්‍රමණ කියන එක වැරදි මුර්ධජ ණයන්න. ඊළඟට ලුණු කියනකොට මුර්ධජ ණයන්න, ශ්‍රවණය කියනකොට දෙකේ මුර්ධජ ණයන්න එන්න ඕනේ. පිළියෙල කියනකොට දන්තජ ළයන්න එන්න ඕනේ. ඒ හින්දා 12ට 1. 11ට 2, 12ට 1 තමයි පිළිතුර. හරි. එහෙනම්
පහත වාක්‍යවලට හිස්තැනට ගැලපෙන නාම්පදය තෝරා යටින් ඉරක් අඳින්න කියන ප්‍රශ්නවලට 13 ඉඳන් 20 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු ලියලා නිපුණ පුතා පිළිතුරු ලබා දෙන්න. හරි, අපි කරමු. නිපුණ කරලා ඉවර වෙලා පුතේ අත උස්සමු. වේලාව ප්‍රමාණවත්. නිපුණ පුතා ඉවරද? නිපුණ පිළිතුරු ලබා දෙන්න පුළුවන්ද? හරි. පුළුවන්. හරි කියමු පුතේ. පහත වාක්‍යවල හිස්තැනට ගැලපෙන නාම්පදය තෝරා යටින් ඉරක් අඳින්න තියෙන්නේ. කියන්න බලන්න. පළවෙනි එකට ගංගාවන් අනිවාර්යෙන්ම ගංගාවන් වෙන්න ඕනේ නේද? වියලී ගියහොත් මෙතන ගියහොත් කියන්නේ මොන ක්‍රියාවක්ද? මොන අසම්භාව්‍ය ක්‍රියාවක්ද? අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක්. එහෙනම් අනිවාර්යෙන් ගංගාවන් වෙන්න ඕනේ, අනුක්ත වෙන්න ඕනේ. ගංගාවන් වියලී ගියහොත් කුඹුරු පාළු වනු නියතය. හරි. මෙන්න මේ බලන්න අසම්භාව්‍ය ක්‍රියාවලට ඉරිගහ ගන්න නටද්දී ඊළඟට කරද්දී පැමිණියහොත් වුවහොත් අමතද්දී වුවහොත් මේවා යටින් ඉරක් අඳ ගන්න. එහෙනම් ඊළඟට 14 නිලියක නටද්දී ප්‍රේක්ෂකයෝ බලා සිටියහ. නටද්දී කියන කාලාර්ථය සම්භාව්‍යයට ක්‍රියාවට කලින් තියෙන මේ නාමපදය අනුක්ත වෙන්න ඕනේ නිලියක. හොඳයි පුතේ. 15 ගුරුවරු වෙන්න ඕනේ. මෙතන ගියහොත් කියන අසම්භාව්‍ය ක්‍රියාවට කලින් පදේ ශිෂ්‍යයන් කියලා අනුක්ත වෙලා තියෙනවා. එහෙනම් උගන්වති කියන ආඛ්‍යාතය කරන්නේ කවුද? ගුරුවරු. එහෙනම් ගුරුවරු කියන පදේ තමයි මේ වාක්‍ය උක්ත පදේ. නේද? ඒ උක්තයට අනුව ආඛ්‍යාතයේ තියලා තියෙනවා උගන්වති කියලා. ගුරුවරු වෙන්න ඕනේ. 16 පුතේ. මිනිසුන් 16 මිනිසුන්. හරි. ඊළඟට 17 අමුත්තකු 18 අප ඊළඟට 19 කාන්තාවන් 20 රීතීන්. ගොඩක් හොඳයි. ඔක්කොම හරි. ගොඩාක් හොඳයි. ගංගාවන් නිලියක මිනිසුන් ගංගාවන් නිලියක ගුරුවරු මිනිසුන් අමුත්තකු අප කාන්තාවන් රීතීන් තමයි පිළිතුරු විදිහට එන්න ඕනේ. ගොඩක් හොඳයි. ඔක්කොම හරි නිපුණ. ඊළඟට 21 ඉඳන් 25 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු ලියලා බානු පුතා මට පිළිතුරු කියන්න. හරි. ඉවරුණු ගමන් කියන්න බානු. නැත්තම් අත උස්සන්න. පහත වාක්‍යවල ඉරියැඳි පදයේ අයත් ක්‍රියාපද වර්ගයේ යටින් ඉරක් අඳින්න. අපි මේව ඉගෙන ගත්ත ඒවා හරිම ලේසි ඉක්මනින්ම කරන්න පුළුවන්. හරි. කරන්න බලන්න. හරි. ඉවරද බානු පුතේ? තව ලියනවද කොහොමද? ඉවරයි ටීචර්. ඉවරයි. ගොඩක් හොඳයි. බලන්න පුතේ. පහත් තව ලියන දුවල පුතාලා ඉන්නවද? වෙලාව අවශ්‍යද? ඉන්නවද? නෑ නේද? හරි. බලන්න බානු කියන්න මෙතන අහනවා පහත වාක්‍යවල ඉරියැඳි පදයේ අයත් ක්‍රියාපද වර්ගයේ යටින් ඉරක් අඳින්න කියලා. හරි. අපි මියුට් කරගමු. හරි. අපි මියුට් කරගමු. හරි. කියන්න බලන්න බානු පුතා. සීනු හඬ ඇසෙන විට ළමයි රැස්වීම් ශාලාවට පැමිණියහ. ඇසෙන විට කියන්නේ කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියා. කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියා. බල කියන්නේ විධික්‍රියා. විධි ක්‍රියාවක්, විධානයක්, කන කිරීමක් බල කියන එක තුල තියෙන්නේ. කරතුදු අවිනිශ්චිත බවක් තියෙනවා. මොන අසම්භාව්‍ය ක්‍රියාවක්ද? අනියමාර්ථය සම්භාව්‍ය. අනියමාර්ථ සම්භාව්‍ය ක්‍රියා. සාද වයි වෙන කෙනෙකු ලවා වෙන කෙනෙකුගේ මෙහෙයවීමෙන් කරන ක්‍රියාවක් මොකක්ද? ප්‍රයෝජ්‍ය ක්‍රියා. ප්‍රයෝජ්‍ය ක්‍රියා. උගත් කල
කාලයක් කාලාර්ථය සම්බන්ධයි. කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා ගොඩක් හොඳයි ඔක්කොම හරි. අපි ඉගෙන ගත්ත කරුණු හොඳින් මතක තියෙනවා. ඉතාමත්ම සතුටුයි. හරි. 21ට කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා 21ට 2, 22ට 4, 23ට 3, 24ට 4, 25ට 2. හරි. 26 ඉඳන් 30 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු කියන්න මට ෆාතිමා. 26 ඉඳන් 30 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු ලියලා ෆාතිමා පුතා කියමු. හරි. ඉවර වුණාම අත උස්සමු. හරි. ෆාතිමා පුතේ ඉවර වුණාම අත උස්සමු. හරි. ලියලා ඉවරද ෆාතිමා? අලුත් දුව ලියලා ඉවරද අරුණි පුතා? තාම ලියනවා. හරි. තව ටිකක් වෙලාව දෙන්නම්. හරි. ලියලා ඉවරයි ෆාතිමානේ. හරි. බලමු පුතේ. අයියා බත් කමින් අම්මාට පිළිතුරු දුන්නේ. බත් කමින් කියන්නේ අවසාන ක්‍රියාවත් එක්කම තවදුරටත් නේද කරමින් පවතින ක්‍රියාවක්. නේද? මොකක්ද මේ ක්‍රියාව බත් කමින්? මිශ්‍ර ක්‍රියා. ගොඩක් හොඳයි. මිශ්‍ර ක්‍රියා බත් කමින් නේද? ඒ වගේම නටමින් බලමින් නටනටා බල මේවා මිශ්‍ර ක්‍රියා වෙනවා. නේද? අවසාන ක්‍රියාව එක්කම තවදුරටත් නේද කරමින් පවතින ක්‍රියාවක් වෙනවා. හරි. හොඳයි පුතේ. අක්කාගේ ලිපියක් ලැබුණාම මටත් දන්වන්න. ලැබුණාම කියන්නේ අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. ලැබුණාම කියන එක පුතේ ගන්න වෙන්නේ අපිට කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවලට. හරිද? ලැබුණාම කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා. එතකොට මේ කියන මේ ක්‍රියා රූප නේද? මේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා රූප නිර්මාණය කරන ආකාරය අපි ඉගෙන ගත්තා නේද? දී කියන ඒවෙන් නේද? කොහොමද මේ කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා නිර්මාණය කරගන්නේ කියන එක නේද? ඒතකොට ලැබුණාම කියන කාලයක් හැඟවෙනවා මෙතනදී කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා නිශ්චිත කාල සීමාවක් හැඟවෙනවා නම් ඒවා කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා රූප වෙනවා. 27 කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියා. ඔබ මතු නිවන් දකීවා. එතකොට දකීවා කියන එක විධික්‍රියා. ආශිර්වාද ක්‍රියාවක් පුතේ. මේක දකීවා කියන එක ආශිර්වාද ක්‍රියාවක් තමයි අයිති වෙන්නේ. ප්‍රාර්ථනා ක්‍රියාවක් නැත්නම් ආශිර්වාද ක්‍රියාවක්. ඊළඟට ඔහු ලිපියක් යැව්වත් ලේකම්තුමා එයට පිළිතුරක් නොඑවිය. එතකොට යැව්වත් කියන එකේ අවිනිශ්චිත බවක් තියෙනවා. සම්භාව්‍ය ක්‍රියා මොකක්ද? යැව්වත් නියමාර්ථය අසම්භාව්‍ය. හරියට හරිය නියමාර්ථය සම්භාව්‍ය ක්‍රියා. ගම් වතුරෙන් අසරණ වූ මිනිසුන්ගේ ජීවිතය වලට සරණක් වන්න ඔබත් දායක වෙන්න.
එහෙනම් මෙතන විධානයක් කනකිරීමක් ඉල්ලීමක් දෙනවා. විධානයක් කනකිරීමක් ඉල්ලීමක් ආයෝජනාවක් ගැඹුණු ක්‍රියා මොන ක්‍රියාද? විධික්‍රියා. විධික්‍රියාවලට තමයි මෙතනදී අයිති වෙන්නේ 30ට එතකොට අංක 3 තමයි එන්නේ. එහෙනම් බලන්න 26 එක මිශ්‍ර ක්‍රියා 27 3 කාලාර්ථය සම්භාව්‍ය ක්‍රියා 28 2 ආශිර්වාද ක්‍රියා ඊළඟට 29 4 අනියමාර්ථය සම්භාව්‍ය ක්‍රියා 33 විධික්‍රියා. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට පහත ඡේදයේ කියවා ඒ ඇසුරෙන් අසායිති ප්‍රශ්න වලට ගැළපෙන පිළිතුරු තෝරන්නලු. හරි මේක සිරම්බි අඩිය කියන පාඩමේ තියෙන ඡේදයක් නේද? කියන්න බලන්න මේ ඡේදය අරුණි පුතා ඊට පස්සේ අපි හැමෝම 31 ඉඳන් 35 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු ලියමු. පේපර් එක නැති දුවල පුතාලට පොත පෙරලගෙන පිළිතුරු ලියන්න පුළුවන් සිරම්බි අඩිය පාඩමේ මේ ඡේදය. හරි කියන්න අරුණි. රටට පැමිණි පෘතුගීසි ජාතික ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ හමුදාව විසින් 1505 දී මුහුදුබඩ ප්‍රදේශ අල්ලා ගනු ලැබීය. වනදුර්ග, ගිරිදුර්ග හා ජලදුර්ග තරණය කොට රට අභ්‍යන්තරයට යෑමට පෘතුගීසීන්ට දුෂ්කර විය. කැලෑපත කටුක දිවියක් ගෙවූ අප්‍රිකානුවන්ගේ සහාය ලබා ගැනීමට පෘතුගීසි හමුදාව පෙළඹිණි. මේ හේතුවෙන් සිලෝන් කැෆර් ජනයාගේ ආදිතමයන් මෙරටට පැමිණෙන්නේ වහල් සිරකරුවන් ලෙසය. පෘතුගීසීන් පමණක් නොව ඉංග්‍රීසි ජාතිකයන්ගේ පාලන සමයේ කැෆර්වරු බහුල වශයෙන් වහල් සේවයට යොදා ගැනුණහ. මොසෑම්බික් සම්භවයක් සහිත ඔහු දෙවැනි ලෝක යුද්ධ සමයේ යුද්ධ සෙබළුන්හල ආවතේවකරුවන් ලෙස මෙරටට පැමිණියහ. හොඳයි පුතේ තාමත් හොඳින් ඡේදය කියෙව්වා. අපි දැන් එහෙනම් 31 සිට 35 ප්‍රශ්නවලට පිළිතුරු සපයමු. පේපර් එක නැති දුවල පුතාලට සිරම්බි අඩියේ මේ ඡේදය පෙරලා ගන්න පුළුවන්. මේ ඡේදය 1500 මෙරට පැමිණි පෘතුගීසි ජාතික ලොරෙන්සෝ ද අල්මේදා ප්‍රමුඛ හමුදාව විසින් 1505 දී කියලා ඡේදයක් තියෙනව නේද? හරි බලන්න පුතේ මෙම ඡේදයෙන් විස්තර කරන්නේ කැෆර්වරු ගැනය කියලා පිළිතුර ඉරිගහලා තියෙනවා නම් හරි කැෆර්වරු ගැනය ලොරෙන්සෝ දා අල්මීදා යනු පෘතුගීසි ජාතිකයෙකි. එහෙනම් 31ට 2 32ට 1 ඊළඟ ප්‍රශ්නේ පෘතුගීසීන්ට මෙරට අභ්‍යන්තරයට යෑම දුෂ්කර වූයේ මොනවා හින්දා? ගිරි දුර්ග, වනාන්තර, ජල දුර්ග මෙවැනි දුෂ්කරතාවයන් නිසා නේද? එහෙනම් ඉහත සියල්ලම නිසාය කියන 4 වෙනි පිළිතුර තමයි එන්න ඕනේ. මෙරට පැමිණි ආදිතම කැෆර්වරු ආවේ කොහොමද? වහල් සිරකරුවෝ විදිහට නේද? එහෙනම් 34ට 3 රට අභ්‍යන්තරයට යාම සඳහා පෘතුගීසි හමුදාව සහාය ලබා ගත්තේ අප්‍රිකානුවන්ගෙනි. එහෙනම් 35ට අංක 2 35ට 2 33ට 4 34ට 3 35ට 2 හරි 36 සිට 40 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු ලියලා මට නෙත්මිර පුතා කියන්න. නෙත්මිර හරි ගැළපෙන පිළිතුර තෝරලා යටින් ඉරක් අඳින්න තියෙන්නේ. කරමු.
හරි. බලන්න පුතේ. කටින යන පදෙහි අර්ථයක් නොවන්නේ. තිමිර පුතා කියන්න බලන්න කටින යන පදෙහි අර්ථයක් නොවන්නේ. පිළිතුරු ලබා දෙමු. ඔව් නෙත්මිර. ඔව්. පිළිතුරු ලිව්වද පුතේ නෙත්මිර? ටීචර් වැහෙනවද නෙත්මිර? හරි බලන්න කටින යන පදෙහි අර්ථයක් නොවන්නේ කියන එකට කටින කියන එකේ බලකදු තද බලවත් නේද මේ හා අර්ථ ගණනාවක් තියෙනවා ඉතින් කටින පින්කමේ ආනිසංස කටින පින්කමේ සුවිශේෂී බව නේද බුද්ධ කාලීන තොරතුරුත් එක්කම අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා ඊට අදාළ වීඩියෝස් බලලා තියෙනවා නේද එහෙනම් අපිට ලේසි කටින යන පදේ අර්ථයක් නොවන්නේ මොකක්ද දන්න දුවල පුතාලා කියන්න බලන්න ලියපු අය කියන්න බලන්න උත්තර විස්මිත විස්මිත කියන එක ගොඩක් හොඳයි හරියට හරි බලවත් බලගතු තද කියන එක අර්ථයක් වෙනම අර්ථයක් නොවන්නේ විස්මිත ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය කෘතිය රචකයා වන්නේ ජේ.බී. දිසානායක නෑ පුතේ වල් පොළ රාහුල හිමි මේක පොතේ සඳහන් වුණා ලංකාවේ බුදු සමයේ ඉතිහාසයේ කෘතිය රචනා කරලා තියෙන වල් පොළ රාහුල හිමි 14 වෙනි පාඩමෙහි තිබ්බේ වල් පොළ රාහුල හිමි වැසි වසික හාටික යනුවෙන් වස් ආරාධනාවේදී පූජා කරන වැසිසලු පිළිබඳ සඳහන් වන්නේ විහාරයේගල සෙල්ලිපිය ගොඩක් හොඳයි විහාරයේගල සෙල්ලිපි නේද අපි කටිනේ පිළිබඳ කරුණු 10ක් පාඩනුත් කරා නේද ඊටමත් වැදගත් කරුණු එහෙනම් වැසි වසික හාටික යනුවෙන් වස් ආරාධනාවේදී පූජා කරන වැසිසලු පිළිබඳ සඳහන් වෙන්නේ විහාරයේගල සෙල්ලිපියේය වර්තමානයේ සිලෝන් කැෆර්වරුන් බහුලව ජීවත් වන්නේ සිරම්බි අඩිය ප්‍රදේශයේ සිරම්බි අඩිය කියන ප්‍රදේශයේ කාපිරි මාංචනම් ගීත රචනා වී ඇත්තේ පෘතුගීසි බසිනි පෘතුගීසි බසිනි ගොඩක් හොඳයි. ඔව් හැමෝම උත්තර ලබා දෙන්න ඕනේ. උත්තර කියන්න කිව්වහම පොදුවේ හැමෝම කියන්න ඕනේ පුතේ. එහෙනම් 36ට 1, 37ට 1, 38ට 3, 39ට 4, 40ට 4. හරි. chat එකට දාන්න 40න් කීයද කියලා. හරි. 40න් කීයද කියලා chat එකට දාන්න.